මං වගේ තවත් ෆෘට් සලඩ් පෙරේතයෝ ඉන්නවද? හැබැයි මේ වීඩියෝ එකෙන් ෆෘට් සලඩ් විතරක් නෙමෙයි පෙන්වන්නේ. අද මට වැඩ ගොඩකට යන්න තිබ්බ දවසක්. ඉතින් මමයි මගේ යාළුවෝයි හිතුවා වැඩ ඔක්කොටම යන්න කලින් මොන හරි කාලේ යන්න ඕනේ කියලා. ඉතින් මම ආවා කොළඹ සිටි සෙන්ටර් එකේ කෝට්යාඩ් එකට. මේ ප්ලේස් එකේ view එක නම් මාරම ලස්සනයි. එතනට ගියාට පස්සේ මට හරිම ආසයි තුණා. ඉතින් මං හිතුවා මෙතන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මෙතන වීඩියෝ එකක් කරන්න හිතාගෙන ගිය ගමනක් නෙමෙයි හැබැයි. එතන තැන දැක්කට පස්සේ මට වීඩියෝ එකක් කරන්න ආසයි හිතුණා. මෙතන ඇත්තටම හරිම කාම් වයිබ් එකක් තියෙන ප්ලේස් එකක්. අද යන වැඩෙත් එක්ක කන්න වෙලාවක් හරියටම හිතා ගන්න බැරි නිසා තමයි අපි හිතුවේ මෙහෙම යන්න කලින් මෙතනින් මොන හරි කාලා යන්න ඕනේ කියලා. මම ගත්තේ ස්ට්‍රෝබෙරි මොහිටෝ එකයි ස්ප්‍රින්ග් රෝල්ස්ුයි. අපිට තව කට්ලට්ස්ුත් ඇවිල්ලා තිබ්බා. කලින් ක්ලිප් එකේ තිබ්බේ ඒ ටික. එතනේ මොහිටෝ එක නම් මාරම රසයි. ඒ වගේම තමයි මෙතන කෑමත් හොඳට රසට තිබ්බා. ඒක ඉතින් මම රස කර කර කන විදිහම ඔයගලන්ට පේනවා ඇතිනේ. ඊට පස්සේ ඉතින් කොහෙ ගියත් අමතක වෙන්නේ නැති මගේ මිරර් සෙල්ෆි එක ගන්න ගියා. මෙන්න මේ ඉන්නේ මම. හායි. ඉතින් කාලා බීලා ඉවර වෙලා අපි වැඩේටත් ගිහිල්ලා එද්දි ෆෘට් සලාඩ් තියෙන තැනක් දැක්කා. මම ඉතින් ෆෘට් සලාඩ් කන්න ගොඩාක් ආස කෙනෙක්. ඊට පස්සේ එතනින් ඒක අරගෙන අපි කෑවා. ඇත්තට මේකේ ගොඩක් තිබ්බා. මේක 3-4 දෙනෙක්ට විතර කන්න පුළුවන්. අන්තිමට ඉතුරුත් වුණා. ඒ වුණාට හරිම රසයි. හැබැයි මේක ගත්තේ කොහෙන්ද කියලා නම් මට තැන කියන්න නම මතක නැහැ. ඔයගොල්ලොත් මේක කාලා තියෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ ඒ තැන කොහෙද කියලා කමෙන්ට් කරන් යන්න. ඒකත් රසටම තිබ්බා. ඒකත් ඉතින් මම පොඩ්ඩ රස කර කර කාලා ගෙදර ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. ඉතින් ඕගලනුත් මං වගේ ඒ තැන්වලට ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක ආරම්භ බලන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. බයි.